Hi there. ඉංග්‍රීසි දෙවන භාෂ වශයෙන් ඉගෙන ගන්න සියලු දෙනාටම අත්ලක් වෙන ඉංග්‍රීසි පන්තිය. Known to unknown English with අජි. පසුගිය පාඩම් වලින් අපි ඉගෙන ගත්තා ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද 11ක් තියෙනවා. ඒ 11න් පළවෙනි ක්‍රියාපදය action verbs, දෙවන ක්‍රියාපදය linking verbs, අද ඔබ ඉගෙන ගන්නේ තුන්වෙනි ක්‍රියාපදය helping verbs. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවේදී ඒකට තව වචනයක් පාවිච්චි කරනවා auxiliary verbs කියලා. මේ තියෙන්නේ helping verbs නැත්නම් auxiliary verbs. දීගේ ක්‍රියාපද am, is, are, was, were. have ට අයිති ක්‍රියාපද has, have, had. do ට අයිති ක්‍රියාපද do, does, did. අපි බලමු මේ ක්‍රියාපදවල ෆන්ක්ෂන් එක. වාක්‍යයේ ක්‍රියාපදය යෙදෙනකොට එහි ඇති ක්‍රියාකාරීත්වය. help the main verb show tense, mood or voice. tense කියලා කියන්නේ ක්‍රියාපදය ගනු ලබන කාලය. ඔබ දන්නවා ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කාල භේද 12කට බෙදෙනවා ක්‍රියාපදේ. ඒ කාල භේද 12න් මොන ක්‍රියා කාලයටද අයිති කියලා අපිට කියනවා මේ ක්‍රියාපදය. ඒක තමයි tense කියලා කියන්නේ. mood කියලා කියන්නේ කතා කරන කෙනාගේ grammatical mood එක. grammatical mood එක කියලා කියන්නේ එයා ක්‍රියාපදේ භාවිත කරන්නේ කුමක් සඳහාද? එයාගේ මානසික ස්වභාවය. ඒ කියන්නේ එයා ක්‍රියාපදේ පාවිච්චි කරන්නේ යම්කිසි තොරතුරක් ලබා දෙන්නද? එහෙම නැත්නම් අනදීමකටද? එහෙමත් නැත්නම් සුබ පැතීමකටද? එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් බහු ක්‍රියාපදේ හරහා අහන්නේ? එහෙමත් නැත්නම් ඔහු සිදු නොවූ ක්‍රියාවක් ගැනද? එහෙම නැත්නම් සිදු විය හැකි ක්‍රියාවක් ගැනද යන්න තමයි මේ මූඩ් එක කියලා කියන්නේ. කතා කරන කෙනා ක්‍රියාපදේ භාවිත කරන ස්වභාවය. ඒක තමයි grammatical mood එක කියලා කියන්නේ. ඊළඟට voice. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ක්‍රියාපදේ භාවිත කරන voice දෙකක්. active voice, passive voice කියලා. active voice කියලා කියන්නේ the subject is the doer. උක්ති ක්‍රියාව කරන බව පෙන්නනවා. passive voice කියලා කියන්නේ the subject is the sufferer or the receiver. උක්ති ක්‍රියාව ලබන බව හෝ විඳින බව පෙන්නනවා. මේ පිළිබඳව මේ voices, tenses පිළිබඳව අපිට ඉදිරි පාඩම් වලදී ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මේ ක්‍රියාපද helping verbs එහෙම නැත්නම් auxiliary verbs කොහොමද වාක්‍ය වල යෙදලා තියෙන්නේ කියලා. උදාහරණ. I am studying. I am studying. මම ඉගෙන ගනිමින් ඉන්නවා. මෙතනදී පෙන්නනවා ක්‍රියාපදයෙන් මේක present continuous කියලා. am කියන ක්‍රියාපදය. I am studying. මම ඉගෙන ගනිමින් ඉන්නවා. She has finished the work. අය වැඩේ කරලා ඉවරලා ඉන්නේ. මෙතන මේ ක්‍රියාපදයෙන් පෙන්නනවා අතීතයත් වර්තමානයත් අතර සම්බන්ධය තියෙන අතීතයේ ක්‍රියාව අවසන් වෙලා වර්තමානයේ ක්‍රියාවේ ප්‍රතිඵලය පේන්න තියෙනවා. ඒකයි present perfect කියලා කියන්නේ. present කියන්නේ ඒකයි. වර්තමානයේ ක්‍රියාවේ ප්‍රතිඵලය අපිට දකින්න පුළුවන්. She has finished the work. එයා ක්‍රියාව කරලා තිනකොට දකින්න පුළුවන් ප්‍රතිඵලය. present වලදී. ඊට අපි භාවිත කරන auxiliary verb එක ප්‍රශ්නයක් අහන්න. Do you know him? ඔබ ඔහු හඳුන්වනවද? එතෙන්ද අපි මේ ක්‍රියාපදේ පාවිච්චි කරන්නේ ප්‍රශ්නයක් අහන්න. අපි බලමු ඉගෙන ගත්ත මේ helping verbs නැත්නම් මේ auxiliary verbs කොහොමද ඔබට මේ පිළිබඳ දැනුමක් ලැබුණාද කියලා අපි බලමු feedback එක. fill in the blanks, use the correct auxiliary verb. ඔබට පුළුවන් ද නිවැරදි auxiliary verb එක භාවිත කරලා මේ හිස් තැන් පුරවන්න. She blank going to school now. She going to school now. මේ මොහොතේ වෙන සිදුවීමක්. ඒ කියන්නේ ක්‍රියාපදයෙන් පෙන්නනවා tense එක. present continuous tense එක. She is going to school now. They blank finish their homework. They have finished their homework. ඔවුන්ගේ homework ගෙදර කරන්න තියෙන වැඩ කරලා අවසන් කරලා තියෙනවා. ප්‍රතිඵලය මේ පොතේ අපිට දකින්න පුළුවන් පොත්පත්වල තියෙනවා. ඉතින් කාලය පෙන්නනවා present perfect. ඊළඟට question number 3
blank you like coffee. එතන ක්‍රියාපදයේ භාවිත කරන්නේ ප්‍රශ්නයක් අහන්න mood එක. Do you like coffee? ඔබ කොෆි වලට කැමතිද? Question number 4. We blank watching a movie yesterday. එතන yesterday කියන අතීතයට යනවා ක්‍රියාපදයේ tense එක අතීත කාල tense එකක් තියෙනවා. We were watching a movie yesterday. අපි ඊයේ චිත්‍රපටයක් බලමින් හිටියා නැත්නම් නරඹමින් හිටියා. Question number 5. He blank not understand the lesson. He negative sentence එකක්. He does not understand the lesson. ඔහුට පාඩම තේරුනේ නැහැ. ඒතකොට does කියන එක භාවිත කරනවා present simple negative sentence එකක් හැටියට. He does not understand the lesson. ඔහුට පාඩම තේරෙන්නේ නැහැ කියන අදහස ඉදිරිපත් කරනවා. හොඳයි අද ඔබ ඉගෙන ගත්ත helping verbs පිළිබඳව ඊළඟ පාඩමේදී අපි තවත් ක්‍රියාපදයක් පිළිබඳව ඉගෙන ගමු. එතෙක් ඔබට මේ පසුව ඉදිරිපත් කරන ප්‍රශ්න අවලියක් ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීලා ඔබට මේ පාඩම තවදුරටත් දැනගන්න පුළුවන්. See you next lesson.